ආයුබෝවන්. ඔයාලා අද මේ ඇවිල්ලා ඉන්නේ ආධුනිකයින් සඳහා ගෙනෙන වීඩියෝ මාලාවේ දෙවැනි පාඩමත්. පළවෙනි වීඩියෝ මාලාවේදී නැහුම් සඳහා ගන්න උපකරණ මොනවද කියලා මම වීඩියෝ එකක් ගෙනාවා. සාමාන්‍ය මිනුම් පටියේ එක් පස්සක අඟල් වලිනොත් අනිත් පස්සේ සෙන්ටිමීටර් වලිනොත් දක්වනු ලබනවා. ඒ වගේම තමයි මනා නිමාවකින් යුතුව ඇඳුමක් මැසීම සඳහා මිමි ගැනීම මිනුම් පටිය කියවීම වැදගත් කරුණක් ලෙස සඳහන් කරන්නත් පුළුවන්. මිනුම් පටිය ගත්තාම විවිධ සයිසස් වලින් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ විදිහට එක සයිස් එකකිනුත් මේ විදිහට තව සයිසස් එකකිනුත් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් එක පැත්තක අඟල් වලිනුත් අනිත් පැත්තේ සෙන්ටිමීටර් වලිනුත් වෙළඳපොලේ මිනුම් පටි මිලදී ගැනීමට තියෙනවා. ඒ වගේම තමයි මිනුම් පටිය ගත්තහම අඟල් 60ක් දක්වා මිනුම් පටිය විහිදලා තියෙනවා. එතකොට මේ මිනුම් පටිය අඟල් 60ක් දක්වා විහිදලා තියෙන ඕනම කෙනෙක්ට ඕනම පුද්ගල ශරීරයකට වටමිම්මක් විදිහට ගන්න පුළුවන් විදිහට තමයි මේ මිනුම් පටිය විහිදලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට සරලවම කිව්වොත්. මිමි ගැනීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. තිරස් මිමි සහ සිරස් මිමි වශයෙන්. තිරස් මිමි විදිහට අපි සලකන්නේ වට මිමි, පපුව වට මිම්ම, උරහිස මිම්ම, ඉන වට, උකුල වට, ඒ වගේ වට මිමි. හරහට තියෙන වට මිමි තමයි අපි ඒ විදිහට හඳුන්වන්නේ. සිරස් මිමි විදිහට ගවුමේ උස, ඉනට උස, සාය උස වගේ දේවල් අපි සිරස් මිමි විදිහට සලකනවා. නිවැරදිව ඇඳුමක් මැසීම සඳහා මිනුම් පටිය කියවීම, මිමි ගැනීම, මිමි ලියවීම, මිමි ලියවීම කියන මේ කරුණු තුන ඉතාමත් අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. එතකොට මනා නිමාවකින් යුතුව ඇඳුම නිර්මාණය කිරීමට හැකියාවක් තියෙනවා. ඒ හින්දා මිනුම් පටිය කියවීම, මිමි ගැනීම ගැන විශාල අවබෝධයක් ලබා ගන්න ඕනේ. නැවත අපි ටේප් එක කියවමු. ටේප් එකේ අඟල් 60 දක්වා විහිදලා තියෙනවා. මේ තියෙන්නේ එක අඟලක්, මේ තියෙන්නේ අඟල් දෙකක්, මේ අඟල් 3 තියෙනවා. ආදී වශයෙන් අඟල් 60 දක්වා විහිදලා තියෙනවා. එතකොට මේ අඟලක් ඇතුලේ ඉරි කෑලි 8ක් තියෙනවා. ඒ ඉරි කෑලි 8 තමයි 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8ක් කියලා ඉරි කෑලි 8ක් තියෙනවා. එතකොට මේකට කියනවා අපි පොයින්ට් එකක් කියලා. මේකට කියනවා අපි පොයින්ට් එකක් කියලා. පොයින්ට් එකකට කියනවා අපි 8න් එකක් කියලා. එතකොට අපි මේකට කියනවා කාලක් කියලා. මේකට අපි කියනවා කාලක් කියලා. කාල කියනවත් එක්කම කාල කියනවත් එක්කම ඊට ඉස්සරහා තියෙන ඉරි කෑල්ලට අපි කියනවා කාලයි පොයින්ට් එකක් කියලා. කාලයි පොයින්ට් එකක් කියලා කියනවා. කාලයි පොයින්ට් එකට අපි කියනවා 8න් 3ක් කියලා. කාලයි පොයින්ට් එකට කියනවා අපි 8න් 3යි කියලා. මෙතන තියෙනවා අපිට භාගය. මේ අඟලේ හරි භාගය. මේ භාගය. භාගයට කියනවා 2න් 1යි කියලා. මෙතන තියෙනවා භාගයයි පොයින්ට් එකයි. 8න් 5ක්. 8න් 5ක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා 8න් 5ක්. මෙතන තියෙනවා භාගයයි පොයින්ට් එකයි. ඊට පස්සේ තියෙනවා 3 කාල. මේ තියෙන්නේ 3 කාල. 3 කාලට කියනවා අපි 4න් 3යි කියලා. 3 කාලට කියනවා 4න් 3යි කියලා අපි. 3 කාලයි පොයින්ට් එක තියෙන්නේ මෙතන. 3 කාලයි පොයින්ට් එකට කියනවා අපි 8න් 7යි කියලා. 3 කාලයි පොයින්ට් එකට කියනවා අපි 8න් 7යි කියලා. එතකොට අපි මෙතන තියෙන එකට කියන්නේ අඟලයි කියලා. මෙතන තියෙන එකට අපි කියන්නේ අඟලයි කියලා. එතකොට පොයින්ට් 3ක්. පොයින්ට් 3ක් කියන්නේ එකයි පොයින්ට් 3 අපි කියවන්නේ 1යි පොයින්ට් 1යි. 1යි පොයින්ට් 2යි, 1යි පොයින්ට් 3යි. මේ තියෙන්නේ පොයින්ට් 3ක්. මේ තියෙන්නේ පොයින්ට් 3ක්.
පොයින්ට් 3 ඇවිල්ලා ලේසිම විදිහක් කියන්නම්. පොයින්ට් 3 ඇවිල්ලා කාලට වැඩි භාගෙට අඩුයි. කාලට වැඩි භාගෙට අඩුයි. මෙතන පේනවනේ කාලට වැඩි කියලා. පොයින්ට් 1යි, පොයින්ට් 2යි, පොයින්ට් 3යි. මේ පොයින්ට් 3 තියෙන්නේ මෙතන කාලට වැඩි. මේ කාලට වැඩි භාගෙට අඩුයි. කාලට වැඩි භාගෙට අඩුයි. මෙතනනේ භාගෙ තියෙන්නේ. භාගෙට අඩුයි කාලට වැඩි. පොයින්ට් 3 කාලට වැඩි භාගෙට අඩුයි. පොයින්ට් 3. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ගත්තා නම් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මතක ඇතුව වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.